ආයිබෝන් සියලු දෙනාම මම ඉරයා. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා කොහොමද මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන ඔයා නොදැනුවත්වම රුපියල් 13000ක් අතර මුදලක් ෆෝන් නිසා වීදන් වෙන්නේ කියලා. නමුත් එකට views ලොකු ප්‍රමාණයක් බලලා තිබුණ නැහැ ඒක. ඉතින් මන් දන්නේ නැහැ ඉතින් ඇයි කියලා. මොකද වැදගත් වීඩියෝ තමයි ඉරයා ඔයාලට දෙන්නේ. ඉතින් ඒ වගේම අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ බයිසිකලයක්. සාමාන්‍යයෙන් මෝටර් බයිසිකලයක් කියන්නේ අත්‍යවශ්‍යයිනේ. සාමාන්‍ය පැලැන්ති කෙනෙක් බයික් එකක් ගන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන. එයාට හැදෙන්න කියලා. නමුත් හැදෙන්නේ නැති හේතුව ඔයාලා දන්නේ නැතුව ඇති. අද මම මේකෙන් රිවිව් කරන්නේ මොකද්ද හොඳම බයික් එක. ඒ වගේම ඔප්ෂන් දැන් ඇවිල්ලා තියෙන ඉලෙක්ට්‍රික් බයික් පෙට්‍රල් බයික් වෙනුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔප්ෂන් දෙකෙන් පෙට්‍රල් බයික් වස් ඉලෙක්ට්‍රික් බයික් අපි බලමු වීඩියෝ එක. හරි. මුලින්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි බයිසිකලයක් ගන්නේ පෙට්‍රල් බයික් එකක් ගන්න බලමු ලංකාවේ. එහෙම නැත්නම් ගෙවන්න. එහෙම නැත්නම් එකපාරට කෑෂ් දීලා ගන්න පුළුවන්. ගොඩක් දුරට ගන්න ගෙවන්න. ඉතින් මේකෙන් ෆිනෑන්ස් කම්පැනි පවා සාමාන්‍යයෙන් එලට ආදායමක් උපය ගන්නවා. නමුත් ඔයාගේ පැත්තෙන් ලොකු ගාණක් දීලා බයික් එකක් ගන්නවා කියන්නේ ඉතින් ඇත්තටම ඒකත් දීලා සාමාන්‍යයෙන් හිතන්නකො ලක්ෂ 5කට ඔයා බයික් එකක් ගත්ත කියලා. මේ බයික් එකට ඔයා ගත්තට ඔයා අවුරුද්ද පතා මේක ලයිසන් කරන්න ඕන. ඒ වැඩ කටයුතු ටික තියෙනවා. ඉතින් දුම් වර්තාව ගන්න ඕන. ඒ වගේ රිපෙයාර් කීපයක් තියෙනවා කරන්න. ඒ ටික ඔයා කරන්නම ඕනේ. ඉතින් මේවයි කොස්ට් එක අපි ගන්නෙ නැතුව අනිවාර්යෙන් රුපියල් 5000ක් කියමුකෝ මාසෙට රිපෙයාර් වලට. නමුත් එච්චර කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ගොඩක් මිනිස්සු සර්විස් එකක්වත් හරියට කරන්නේ නැහැ. ඉතින් බලමු අපි ඒ ටික ඇඩ් නොකර බලමු ලක්ෂ 5න් ඔයා බයික් එකක් අරගෙන කොහොමද මේකට වියදම යන්නේ කියලා. හරි. ඔයා ලක්ෂ 5ට බයික් එකක් ගන්නවා. අරගෙන ඔයා මේ බයික් එක පදිනවා දැන්. ඔන්න ඔයාට ගාණක්වත් නැහැ. නමුත් ඔයා දන්නේ නැති මේ බයික් එක දන්නේ නැතුව ඇති මේ බයික් එකට කොච්චර පෙට්‍රල් යනවද කියලා. සමහර කට්ටිය අධ්‍යයනය කරලා ඒක ගන්නවා. සමහර කට්ටිය පෙට්‍රල් ඉවර වෙන්න ෆුල් ටැංක් ගන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ බයික් එකක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 50ක් දුවන්න 1 ලීටර් වගේ යනවා. 50ක් 60ත් අතර ගානකට 1 ලීටර් යනවා. සමහරක් 80 90 වගේ 1 ලීටර් එකකින් දුවන්න පුළුවන්. ඉතින් දැන් ලීටරයක් රුපියල් 400යි. ඔයා හිතන්න ඔයා කිලෝමීටර් දවසට 20ක් යන කෙනෙක්. ඉතින් 20ක් යන කෙනෙක්ට මේ බයික් එක සාමාන්‍යයෙන් 60ක් වගේ කරන බයිසිකලයක බැලුවොත් සාමාන්‍යයෙන් 60 පිරෙනවා දවස් 3කදී. ඒ කියන්නේ දවස් 3ක් ඔයා කිලෝමීටර් 20 පැද්දාම ඔයාට ලීටරයක් යනවා. ඉතින් දවස් 6යි ජොබ් එකක් කරන කෙනෙක් නම් දවස් 6ම මේකට වැටට යන්න ඕනේ. ඉතින් මේකට වැටට ගියාම පස්සේ ඉතින් මේක ඔයාට ලීටර් 2ක් වගේ ගැහුවා නම් ඇති. රුපියල් ඊට වඩා අමතරව ඉරිදා වගේ ගමන් ගියොත් ඒකට රුපියල් 1000ක් විතර තමයි මාසෙට සතියට පෙට්‍රල් වියදම. ඉතින් මේක බැලුවොත් අපි ඇත්තටම මාසෙට රුපියල් 4000ක් වගේ ප්‍රමාණයක් පෙට්‍රල් යනවා ඔයාට. ඔයා හිතනවා ඇති මේක ලාභයි කියලා. ලාභයක් මම ඒක කියලා දෙන්නම් ඔයාට. ඔයා දවසට ඒ පෙට්‍රල් පමණක් නෙමෙයි මෙතනට යන වියදම වෙන්නේ. මොකද කිව්වොත් අපි බයිසිකලයකට අනිවාර්යෙන් ස්පෙයා ප්ලග් මාරු කරන්න ඕන කිලෝමීටර් 10000ක් 12000ක් 15000ක් අතර වගේ. ඒ වගේ රේන්ජ් එකකදී අපි අනිවාර්යෙන් ස්පෙයා ප්ලග් මාරු කරන්න ඕන. නැත්තම් වෙන්නේ ඔයගේ තෙල් වියදම වැඩි වෙනවා. ඒ වගේම එන්ජින් එකේ බෝර් කරන්න වගේ රිපෙයාර් වෙනවා. ඒ වගේම ඔයා සර්විස් එකක් කරන්න ඕන කිලෝමීටර් 4000න් අනිවාර්යයෙන්ම ඒකට එතකොට රුපියල් 5000ක් 6000ක් වගේ ගාණක් යනවා. ඉතින් මේවා එකතු කරලා බලද්දී ඇත්තටම ඔයා ලක්ෂ 6ට බයිසිකලයකුත් අරගෙන
අවුරුද්ධක වගේ කාලෙකදී ඔයා ඇත්තරම තව ලක්ෂයක් විතර වියදම් කරලා තියෙනවා හිතන්නක පෙට්‍රල්ලටම ගත්තොත් අවුරුද්ධකතිවා පෙට්‍රල් ගහල තියෙන රුපියල් 50,000ක විතර හරිද මාස 10ට 40,000යි එතකොට ඊළඟ මාස දෙකට 8,000යි එතකොට අවුරුද්දකට බලද්දී ඇත්තටම ලොකු ප්‍රමාණයක 48,000ක වගේ ප්‍රමාණයක ඔයා පෙට්‍රල් ගහලා තියෙනවා හරිද එතකොට අමතර වියදම් ඔයිල් මාරු කරන ඒවා ස්පෙයා ප්ලග් මාරු කරන ඒවා ඉතින් මෙන්න මේ වගේ දේවල් එක්ක බලද්දී ඔයාලා වෙනම ලක්ෂයක් විතර වියදම් වෙලා තියෙනවා ඔයාගේ බයිසිකලයට එතකොට නොකියව දෙයක් තමයි ආදායම් බලපත්‍ර ගන්න ඒ කර්තව්‍ය කරන්නත් ඉතින් ඇත්තටම ඒවත් ඇඩ් වෙලා ඉද්දි ඇත්තටම මං හිතන දේ තමයි ඇත්තටම ඉලෙක්ට්‍රික් බයික් වලට යන්නේ හොඳයි මොකද ඉලෙක්ට්‍රික් බයිසිකලුත් තියෙනවා ඔයාලා දන්නේ නැති වුණාට දැන් එන බැටරි මාෆියාවක් තියෙනවා මේකේ සමහරක් බැටරි එනවා ඒක අවුරුදු 5න් ඉවරයි ඊට පස්සේ ඔයා රිප්ලේස්මන්ට් එකකට යන්න වෙනවා එතකොට ඇත්තටම ලක්ෂයක් වගේ ගාලයිමත් වියදම් කරන්න වෙනවා ඉතින් ඔයා ගන්නව නම් ගන්න ඕන ඉලෙක්ට්‍රික් බයිසිකල් වලට ලිතියම් අයන් කියන බැටරිය මොකද අවුරුදු 5ත් 10ත් අතර ලොකු කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේක ඇත්තටම ආරක්ෂිතයි ඕන උණුසුමකදී මේක ඔරොත්තු දෙනවා සමහරක් ඒවා ඇත්තටම අවුරුදු 8ක්වත් මේවා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඔයාලා මේ ඇත්තටම ඉලෙක්ට්‍රික් බයික් එකකට යන එක ඔප්ෂන් එක හොඳ වගේම ලිතියම් අයන් බැටරිය එකක තියෙන බයික් එකක් ගන්න එක ඊටත් වඩා වැදගත් මොකද ඒ බයිසිකල් පොඩ්ඩක් මිලෙන් අධිකයි ලක්ෂ 5ක් එනවනම් ඒ බයික් එක තවත් ලක්ෂ 2ක් විතර වැඩි නමුත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මේකේ පවර් එක වැඩි වෙන බයික් එකක් ගත්තී ඇත්තටම මේකේ පවර් එක වැඩි ස්පීඩ් යන්න පුළුවන් මේ බයිසිකල් වල ඉතින් ඔයාලත් මේ එක එක බයිසිකල් එනවා දැන් ශයිනා කියයි එක එක දේවල් එනවා ඉතින් ඒවට අහු වෙන්න එපා මුලින්ම ඔයා ගන්න ඕන බැටරිය මොකද අපිට මූලික වෙන්නේ පෙට්‍රල් බයිසිකලේ වගේම මේකේ අනිවාර්යෙන්ම බලන්න ඕනේ බැටරිය ඉතින් ලිතියම් අයන් බැටරිය මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ගන්න එතකොට ඒක ගත්තොත් ඔයා ඇත්තටම ගොඩ මොකද ඔයාගේ පොකට් එකේ මුදල් ඉතුරු වෙනවා ඒ වගේම මේක ඇත්තටම ඔයාට සෑහෙන්න ඒක ඔයාට දැනේවි මොකද රුපියල් මේකෙන් අපි නොදැනුවත්ව යන රුපියල් 7,000ක් 8,000ක මාසෙට යන වියදම ඇත්තටම ඉතුරු වෙනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට එතකොට තේරෙයි මොකද ඇත්තටම මම මේ කියන්නේ කියලා. ඉතින් මම ගිය වීඩියෝ එකත් කතා කරේ ෆෝන් වලින් නොදැනුවත්වම වෙන විදිය. ඉතින් ඔයාලට ඒකට ඔප්ෂන් එකක් හම්බුණාද කියලා මට කමෙන්ට් එකක් දාන්න. මොකද වැදගත් වීඩියෝ තමයි මම ඉරයා ඔයාලට ගෙනත් දෙන්නේ. ඉතින් thank you එකතු වුණාට වීඩියෝ එක දික් කරන හින්දා මම ෂෝට් කරලා මේ දෙක කිව්වේ. ඔයාලා ගනිද්දී පෙට්‍රල් බයික් එකට වඩා ඇත්තටම ඉලෙක්ට්‍රික් බයික් එක ලාභයි. නමුත් ඉලෙක්ට්‍රික් බයික් එක ගනිද්දී ලිතියම් අයන් බැටරිය ගන්න ඕන. මොකද නැත්තම් ඔයාට ලිතියම් අයන් බැටරිය නොගත් තියෙන්නේ නැති බැටරිය කියන්නේ ලිතියම් අයන් බැටරිය නැති බයිසිකලයක් ගත්තොත් ඔයාට අර පෙට්‍රල් බයික් එකක් ගන්නවා වගේ තමයි වියදම වෙන්නේ. ඒක අවුරුද්දකට බලද්දී අවුරුද්දකට දෙකකට බලද්දී ඉතින් ඇත්තටම ඒක ඔයාට තේරෙයි. ඉතින් ඒකින්ද වෙන්න කලින් කිව්වේ ගන්න ඕන ලිතියම් අයන් බැටරිය අනිවාර්යෙන් චෙක් කරලා ගන්න. රෙකමන්ඩ් කරන්නේ මම ඇත්තටම මේ වීඩියෝ එකේ තම්බ්නේල් එකේ තියෙන විදිහට මම රෙකමන්ඩ් කරන්නේ වියදම අඩුවෙන් යන්න පුළුවන් හොඳම බයික් එක තමයි ඉලෙක්ට්‍රික් බයික් එක. ටයර් වෙස්ට් එක විතරයි. ඒ වගේම පොඩි පොඩි සර්විස් එයි. ඒක කරොත් ලොකු මුදලක් යන්නේ නැහැ. පෙට්‍රල් බයික් එකට සාපේක්ෂව ලොකු මුදල් යන්නේ නැහැ. thank you වීඩියෝත් එක්ක එකතු වුණාට. ඉතින් තව ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් මතක ඇතුව subscribe කරලා තියාගන්න. ඔයාලට ඇත්තටම වැදගත් වීඩියෝ තමයි ගේන්නේ මම. ඉතින් ඒ වගේම ඔයාලට වැදගත් වුණා නම් like එකක් දාන්න, comment එකක් දාන්න. thank you. මම ඉරයා.